복음의 물결 파음전도 제목이 그렇습니다. ඒකේ මේ දොරසේ පාඩමේ මාතෘකාව තිබු මොකද්ද? සුභාරංචි රැල්ල එවෙන් රැලි එවෙන් නිරිස්ත සේවයක තමයි ඒකේ මාතෘකාව තියෙන්නේ. සුභාරංචි රැල්ල එවෙන් නිරිස්ත සේවා රැල්ල. 여러분이 스리랑카에서도 저수지가 있나요? 저수지는 뭐예요? 위드 호수 저수지. 아, 호수 맞죠? 이게 매우 저수지. 매우디는 안가에 돌아다나 매우디는 또 앞이야. 저수지에 돌아다니게 툭 던지면 어떻게 되죠? 저수지에 돌을 딱 던지면 물결이 일어납니다. 네, 사람한테 왜 매우කට ගලක් දැම්මොත් ඒ මොකද වෙන්නේ? නිකන් පොඩි ජබුන් ගම රැල්ලක් 던지는 저 우리나라의 그 초등학교에서는 그런 저기가 있어요. 그 노래가 하나 있어요. 우리나라에 प्राथमिक කාලේ කරන සින්දුවක් තියෙනවා. ඒ සායකදී අපි කරන් අපිට දාමු වගේ කොහොමද ඒ කවුරු අක්කන්ට හොරේ ගවර දාමු. 대무라 뻗어라 멀리 뻗어라. ඒ අගලට ඒ ගල ආපම ඇති වෙන රැල්ල ඈතින් ගලාගෙන රැල්ල අඳහගෙන යනවා. ඒ විදිහේ සින්දුවක් වල පොන්චි කාලේ. 스리랑카와 가지고 정말 복음의 물결이 멀리 퍼져나가야 되기를 축복합니다. 누구를 통해서? Follow me. No. Follow me. 탤런트 있는 누구? No. Follow me. 나를 따르라. 아멘. 다른 사람에게 전가시키지 마세요. 다른 사람에게 양보하지 마세요. වෙනායට ඔයගොල්ලෝ ඒක අදාළ කරන්න එපා. වෙනායට බාර දෙන්න උත්සාහ කරන්න එපා. තමන් තමයි කරන්නේ. 예수님께서도 항상 제자들과 함께하면서 계속 빌리지 마을들을 다니면서 계속해서 복음을 전파하셨습니다. යේසුස් වහන්සේට තමන්ගේ ගෝලයොත් එක්ක ඒ ගම්මානට ගිහින් යේසුස් වහන්සේ සුභාරංචි ප්‍රකාශ කළා. 제가 그 당시에 예수님을 따라가지는 않았는데 예수님이 그 시대에 살진 않았어요. මම ඇත්තටම යේසුස් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙච්ච කාලේ මම ජීවත් වෙන්නේ නැහැ. 근데 예수님의 제자들 중에 한 사람한테 제가 이렇게 딱 이렇게 들어보니까 꿈속에 이렇게 들어보니까 예수님은 그냥 시간만 나면 뭐했다? 전도했다. යේසුස් වහන්සේ ඇත්තටම ඒ කාලේ උන්වහන්සේ කරපු දේ මොකක්ද කියලා කියනවනම් උන්වහන්සේ වෙලාව මොකක්ද වෙලාව තිබුණොත් මොකක්ද කරේ? යේසුස් වහන්සේ මොකක්ද කරේ? සුභාරංචි කියන එක තමයි කරේ. 어떤 성경을 자세히 보면 하루 종일 복음을 전하셨어요. සමහරක් සුභාරංචි පොත බලුවම අපිට දකින්න පුළුවන් යේසුස් වහන්සේ මුළු දවස පුරාම සුභාරංචි කියලා කිව්වා. 그리고 또 다른 마을로 또 가시는 거예요. ඊට පස්සේ ඒ මුළු දවස පුරා සුභාරංචි කියලා ආයෙ වෙනත් ගම්මානයකට. 아멘. 복음 전하는 일을 예수님께서 복음을 이렇게 주셨는데 우리가 복음 전하고 있지 않으면은 종교인. අපි ඇවිල්ලා සුභාරංචි ප්‍රකාශ කරන එකේ ඒ ආදර්ශයේ යේසුස් වහන්සේ අපිට කවදාවත් පැහැදිලිව අපිට ලබා දෙනවා. අපි මේ සුභාරංචිය හරියට ප්‍රකාශ කරන්නේ නැත්නම් අනිත් අයට කියන්නේ නැත්නම් නිකන් අපි ඇවිල්ලා නිකන් ආගම්වාදී ආගම නිකන් අදහන ආයෙ ඉන්න බඩපත්. 여러분들이 여러분의 속에 기독교라고 쓰지만은 진짜 신자가 아니에요. ඔයාලගේ නම ළඟට ඔයාලගේ ආගම කියලා දෙන මොකද කියන්නේ ඇප්ලිකේෂන් එකේ මම ක්‍රිස්තියානි කියලා ලිව්වට ඕගොල්ලෝ සැබෑ කිතුනෝ නෙවෙයි මොකද. 저같이 공부한 사람이 이렇게 송은철 목사님, 조동기 사모님 만나서 오늘 이렇게 귀하게 쓰임하는 게 너무너무 감사한 일인데요. ඇත්තටම මම වගේ කිසි වැඩක් නැති කෙනෙක්. මම නමුත් අපේ මේ ප්‍රධාන ආචාර්යවරයා මුලින්ම එයා කරුණු කොටගෙන දැන් බොහෝ
වශයෙන් පාවිච්චි වෙමින් ඉන්න කෙනෙක් වඩ පත් වෙලා තියෙනවා. 저도 굉장히 스케줄이 많아요. මටත් ඇවිල්ලා මාර ප්‍රෝග්‍රෑම් ගොඩාක් තියෙනවා මට. 순간적으로 된 사모님 스케줄을 보면은 무슨 실력이 필요로 보는 거예요. ඒ වගේම අපගේ ඒ ප්‍රධාන දාසයා ස්කෝපියේ ඒ ආස්පත්‍රයේ ආස්පත්‍රය යාගේ භාර්යාවගේ ස්කෙඩියුල් එක බලපුවම ඇත්තටම මාර විතර වරක් 저기서 미쳤어요. ඒකට 정상인이야. ඒ දෙන්න ඇත්තටම මේ මාස් සහ ඒ සිස්ටර්ට විශ්ව කියලා මට හිතෙනවා. 여러분 제가 그림 1대1에서 새로운 비전을 발견했습니다. මම මේ වන් ටු වන් මේ පික්චර් ගොස්පල් එකේ මම අලුත් විෂන් එකක් මම දර්ශනයක් මම ලබා. 그림 1대1에서 저의 새로운 비전은 송상철 목사님을 뛰어넘어서 사용되는 거예요. 뛰어넘어서. මේ මේකේ අපේ ප්‍රධාන මේ දාසයාට වඩා එහා ගිය කෙනෙක් වට පත් වෙන එක තමයි මගේ දැක්ම. 아멘. 아멘. 여러분들의 비전은 무엇입니까? මම අහන්න කැමති ඔයාලගේ දැක්ම දර්ශනය මොකක්ද? 여러분의 비전은 저를 뛰어넘으세요. ඔයාලා මොකද්ද කරන්න ඕන? ඔයාලා මාව පහු කරගෙන වඩලා ඉහළට යන්න ඕන. 아멘. 아멘. 저분들 송상철 목사님 중독기사는 지금 미국에 돌아갈 날이 지금 언제인지도 몰라요. දැන් ඇත්තටම මේ දෙදෙනා දන්න යාලා ඇමරිකාවේ මම ගෙවල් තියෙන්නේ ගෙදර තියෙන්නේ. කවදා ඇමරිකාවට යන්න යන්නේ කියලා යාලා දන්නේ. 복음에 미치겠다. ඒ අය ගත්තොත් ඒක සුභාරංචියට පිස්සු වෙටිච්ච අය. ආමේන්. 제가 저분들을 생각하면 게으름을 피울 수가 없어요. ඉතින් මේ ඒ අය ගැන කල්පනා කරනකොට මට නිකන් අම්මලිකමට නිකන් පැත්තකටලා ඉන්න විදියක් නැහැ. 여러분 복음은 멈춰 있으면 썩어버려요. ඒ සුභාරංචිය කියන එක එකතැන වුණොත් තිබුණොත් මොකද වෙන්නේ? පාල්ලා 여러분이 전도하지 않으면 그 저수지물이 다 썩어버린다고. ඉතින් ඔයාලා ඒක සුභාරංචිය අනිත් අයට ප්‍රකාශ කරන්න නැතුනොත් මේකකට ඉස්සුවත් මොකද වෙන්නේ? සුභාරංචිය පාල් වෙලා යනවා. 저수지의 물은 흘러가야 되는 거예요. ඉතින් ඒ හරි නිවැරදි හොඳ දලයක් වඩ පත් වෙන නම් ඒක දලාගෙන යනවා. 저수지의 물이 흘러가지 않고 멈춰 있으면 어떻게 돼요? ඒ යලේ හරියාකාරයෙන් ගලාගෙන නොගියොත් මොකද සිද්ධ වෙන්නේ? 물이 다 썩어버려요. වතුර නරක් වෙන වතුර පල් වෙනවා. 고기가 살 수 없어요. ඒ පල්ලෙච්ච වතුරේ මාළුන්ට ජීවත් වෙන්න බෑ. 고기 잡은 사람들이 굶어 죽어요. ඒ වුණොත් මොකද වෙන්නේ? මාළු වලන මිනිස්සුන්ට බඩගින්න මැරෙන්න වෙන්නේ. 그 저수지에는 아무도 갈 수가 없어요. ඒ වගේම ඒ බිලක් ඒ වගේම පල්ලෙච්ච වතුර තියෙන ඒ වැවකට කවුරුත් යන්නේ නැහැ. 여러분 중요한 질문을 할게요. මම ඔයාලගෙන් වැදගත් ප්‍රශ්නයක් අහනවා. 그래도 여러분들이 복음 전하지 않겠어요? 복음 전하지 않을 거예요. ඉතින් එහෙම දෙයක්දී ඔයාලා සුභාරංචිය ප්‍රකාශ කරන්න නැතුව ඉන්නවද? 복음 전하다가 죽는 것이다. මම ඉල්ලා සිටිනා සුභාරංචිය අනිත් අයට කියන ගමන් කියලා ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේව හම්බ වෙනවා. 너 뭐 하다가 왔니? 천국에서 일어나면서 뭐 하다가 왔어요? ඉතින් ස්වර්ග රාජ්‍යයෙන් හම්බුනාම අහන ඔබ මොනවා කරගෙන ඉඳලා ආවේ කියලා. 복음 전하다가 왔어요. මේ සුභාරංචියකින් ඉන්න ගමන් තමයි ආවේ කියලා. 할렐루야! 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 좋은 차 타고 다니다가 왔어요. හොඳ නිකන් BMW එක වාහනේ යන ගමන් ගිහින් තමයි මම උවහන්සේගෙත් එහෙට ආවේ කියලා කිව්වා. 엄청 큰 집에 살다가 왔어요. මම ලොකු මාලිගාවක ජීවත් වෙලා ආවේ කියලා කිව්වා. 저는 아는 척도 안 할 거예요. එහෙම ජීවිතේ මම එහි හම්බුනා මම ඔයාලට ගණන් ගන්නේ. 첫 번째, පළවෙනි 내 안에 예수. මා තුල මුලින්ම මා තුල 먼저 වහන්සේ 복음을 전하기 위해서는 내 안에 예수님이 계셔야 이게 되고 ඇත්තටම කෙනෙක්ගේ 더 ස්වභාවය 적극적인 표현을 하자면 내가 예수님이 돼야 돼. ඉතින් ඇත්තටම පැහැදිලිවම අපි කෙනෙක්ගේ සුභාරංචිය කියන්න ඕන සුභාරංචිය රැල්ල අපතුලින් ගලාගෙන යන්න ඕන ඉස්සෙල්ලම මා තුල ජේසුස් වහන්සේ ඉන්නවා. තවත් විස්තරාත්මක කරලා මම ජේසුස් වහන්සේ වඩපත් වෙනවා. 아멘, 아멘. 아멘, 아멘. 저는 감히 그렇게 생각합니다. මම මෙන්න මෙහෙම හිතනවා. 물론 신학적인 문제를 고정하고 이런 분들한테는 좀 조심스럽습니다. 저는 실제로 저는 예수님의 성품을 그대로 갖고 싶어요. මම ඇත්තටම මම ජේසුස් වහන්සේගේ ඒ ස්වරූපය ඒ විදිහටම මම ලබා ගන්න මම කැමතියි. 기왕이면 예수 믿는 목사로 끝나지 않고
내게서 예수님의 능력이 나가기를 소원합니다. මම ප්‍රාර්ථනා කරනවා ජේසුස් වහන්සේ වදාන පාස්ටර් කෙනෙක් වෙනවට නැතුව වෙනවට වඩා ජේසුස් වහන්සේගේ බලය ප්‍රකාශ කරන ජේසුස් වහන්සේගේ සේවකයෙක් වඩපත් වෙන එක මම බලාපොරොත්තු වෙනවා. 여러분들이 기도하고 말씀 읽고 준비되어 있다면 여러분에게서 예수님의 성품이 나오는 거예요. ඉතින් ඇත්තටම ඕගොල්ලොත් මේ ආඥා කරලා පුහුණු වෙලා ඒ දේවල් වෙනේ කරමින් ඒ දේවල් කරොත් එම ජේසුස් වහන්සේගේ ගුණාංග ඕගොල්ලෝ තුලිනුත් පෙන්වු කරනවා. 아멘 아멘. 아멘 아멘. 요한복음 1장 12절 말씀. අපි යොහාන් සුවිශේෂයේ 1:12 පදේ බලමු. යොහාන් සුවිශේෂයේ 1:12 මේක ඇවිල්ලා වැටලා තියෙනවා. ඔව් අපි ඔක්කොම එකතු වෙලා ඉන්න කියමු. 1 2 3 නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තොත් එනම් උන්වහන්සේගේ නාමයේදී අදහස් කරනකොට ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. ආමේන්. 아멘 아멘. 여러분 하나님의 자녀가 되었어요. ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වෙලා තියෙනවා. 여러분의 아버지가 누굽니까? ඔයාලගේ පියා කවුද? Only Jesus name, okay? ඔයාලගේ පියාගේ ජේසුස් මතයි. 그래서 저와 여러분의 아버지는 같아요. ඉතින් ඔබ සහ මගේ සහ අපි අපේ හැමෝගෙම පියා එකයි. 아멘. 그래서 저와 여러분과는 그냥 형제예요, 형제. ඉතින් ඔයාලා අපි ඔබ සහ මම අපි Hey, brother. එයාගේ සහෝදරයෝ. ඒ බ්‍රදර්. Brother. ඒ බ්‍රදර්. My family. අපි ඔක්කොම එක පවුලක්. My brother. ඒ බ්‍රදර්. My family. අපි ආපෙමලි. 할렐루야. 할렐루야. Why? In Father, 아버지가 같아요. ඒකනේ අපි ඇවිල්ලා සහෝදරයෝ බවට පත් වෙලා තින්නේ ඇයි? අපේ පියා එකම තරපනන්සේ කෙනෙක්. 여러분과 제가 나라는 달라도 피부색은 달라도 don't worry, 걱정하지 마세요. ඔයාලා සහ මගේ රට වෙනස්. ඒ වගේම අපේ පාට වෙනස්. ඒත් බය වෙන්න එපා. වෙනස් වෙන්න එපා. 아버지가 똑같아요. නමුත් අපි දෙවියන්ගේම පියා එකයි. ආමේන් ආමේන්. ආමේන්. 아, 이제 친해지기 시작했는데. එන්නවා පොඩ්ඩක් අඟුනේ. 아, 오늘 헤어지네요. 헤어지네요. නාන්නා විතරයි නාන්නා විතරයි අද ආය වෙන් ඉන්නවා. 어떻게 해야 돼? මොනවද කරන්නේ? 피쳐. 찍으세요. 야, 나중에 친해요. 오, 브라더. 오, 친해졌는데. Don't worry people. We are vegetarians heaven. Right? Okay, good. Why? 아버지가 같아요. 가족에게도 그룹을 전해야 됩니다. 예, 가족. අපි ඇවිල්ලා අපේ පවුලට සුභාරම්භ දෙන්නේ. 사도행전 16장 32절. අපි ක්‍රියාපතේ 16 බලමු. ක්‍රියා 16 1 2 3 ආමේන්. ඒ අංගාදීනකොට ඒ 저는 그림 1대1을 만나고서 제일 먼저 한 일이 우리 가족들에게 이 그림 1대1을 전하는 일이었어요. මෙහෙමයි මම මේ පික්චර් ගොස්පල් 1-1 මේ පික්චර් ගොස්පල් එක මුලින්ම ඉස්සෙල්ලා ගමන් මම මට මොකද ඉස්සෙල්ලා මම කරපු පළවෙනි කාර්යය තමයි කියනකොට මම මුලින්ම මගේ පවුලේ අයට නම් මම මේක කිව්වා. 저희 가족들 다 크리스찬이에요. මගේ පවුලේ ඔක්කොම ක්‍රිස්තියානියයි. 네, 저희 가족들 39명이 다 크리스찬이에요. මගේ පවුලේ ඉන්න ඔක්කොම 29 දෙනෙක් ඒ හැමෝම කිතුනා. father, mother, 그리고 그다음에 저하고 우리 자녀들 셋, 그다음에 우리 동생들 셋, 자녀들까지 다 합치고 손자 손녀를 다 합치면 39명이에요. අපේ පවුලේ ඔක්කොම ගත්තොත් මගේ තාත්තා මගේ සහෝදරයෝ ඉන්නවා මේ සහෝදරයන් මගේ දරුවෝ ඉන්නවා මගේ සහෝදරයෝ ඉන්නවා සහෝදරයන්ගේ දරුවෝ ඉන්නවා මේ ඔක්කොම එකතු කරලා බලපුවම ඔක්කොම අපේ පවුලේ ගාන කීයද 29 දෙනෙක් ඉන්නවා. 다 예수 믿는 사람들이에요. ඒ අය හැමෝම දේශ
යේසුස් වහන්සේ වදාළා. 아버지는 목사님이고 මගේ තාත්තා ඉල්ලා පාස්ටර් කෙනෙක්. 동생들은 장로님, 권사님들이 많아요. ඒ වගේම අපේ පවුලේ ඉන්නවා එල්ඩර්ස්ලා ඒ වගේම මේ උපස්ථාන සේවකයෝ ඒ වගේ අය ගොඩාක් ඉන්න අපේ පවුලේ. 제가 아버지가 목사님이신데 제가 이 목사인 제가 아버지 목사님한테 그 일관에 사과를 했어요. ඉතින් මගේ මම පාස්ටර් කෙනෙක්, මගේ තාත්තත් පාස්ටර් කෙනෙක්. මම ඇවිල්ලා තාත්තා කියන මගේ පාස්ටර්ට මම මේ පික්චර් ගොස්පල් 1 to 1 කියන එකේ පළවෙනි පරිච්ඡේදය ඉඳලා තුන්වෙනි පරිච්ඡේදය වෙනකන් මගේ තාත්තා පාස්ටර් කෙනෙක් කියලා මගේ තාත්තට කියලා මම ඒක කිව්වා. 아버지가 목사님인데 아버지 지금 돌아가시면 저 어디에 가실 것 같아요? 손가락으로 짚어보세요. 했어요. මගේ තාත්තා පාස්ටර් මම තාත්තාට කියලා තාත්තා එනවා හෙව්වා. තාත්තේ දැන් ඔයා දැන් මේ වෙලාවේ මරුණොත් ඔයා යන්නේ කොහෙද? අපායටද ස්වර්ගයටද යන්නේ කියලා අරිගෙන දික් කරලා කියන්නේ. 아버지가 기가 막혀. තාත්තා චුමද වේගෝගේ තාත්තගේ මාත් ඇඟිලි ගාව මම ස්වර්ගයට යනවා. 여러분 지금 저희 아버님이 80세가 넘었는데요. මගේ තාත්තගේ වයස දැන් මේ වෙනකොට අවුරුදු 80කට වැඩි. 지금 뭐 하고 다니는지 아세요? මගේ තාත්තා දැන් මොනවද කරන්නේ ඉන්නේ කියලා දන්නවද? 그림 일대일 전하고 다니세요. 그림 일대일. 할렐루야. 여러분 가족들에게 우리 가족 중에 좀 불가능해. 힘들어요. 이런 사람이 있을 수 있어요. dia අතම අපේ පවුල අදහස් සඳහන් කරලා එයාට සුභාවන්ති කියන්නේ එයාට කියන හරි අමාරුයි කියලා ඒක විතරයි කියන්නේ. 저는 우리 아들 둘째 아들한테 받은 이 그림을 얘기를 전했는데 10만 원 주고 보고 전했어요. මගේ දෙවෙනි පුතාට මම මේ පිටේ ගොස්පල් එක මේ ස්කූලේ සුභාවන්ති කියනකොට එයාට මම ඇවිල්ලා රුපියල් 20000ක් දීලා තමයි එයාට 20000ක් මුලින් දීලා තමයි එයාට සුභාවන්ති. 둘째 아들이 명절에 집에 왔는데 리에라 소리해라 내가 이거 해야 되는데 좀 하자 10분만 시간을 줘라. මගේ දෙවෙනි පුතා ඒ වගේම එයාට මම හිතන්නේ කොහොමද කියලා යන්නේ. 나 지금 바빠. 나 지금 바빠요. 파일 확인해야 돼요. පස්සේ යා 이렇게 우리 아들이 이렇게 누워가지고 아빠 나 바빠 맨 비지해. 바빠요 바빠. මම දෙවෙනි පුතාට එහෙම කියනද තාත්තා මම බිසි. දැන් එයා මොකක් ෆයිල් වගේක් තියෙනවා මම චෙක් කරලා බලන්න නම් මොනවා කිව්වේ. පුතා දැන් එළවෙලා ඒක කරේ. 맛있어. 아빠 바빠. 아니 내가 10만 원 줄 테니까 2만 원 줄 테니까 10분만 하자. 네. 나한테 뭐 미시 이런 거 하네. 10만 원. 아니 나한테 뭐 10만 원 줘. 나한테 10만 원 줘. 부산이 나한테 뭐 그래. 나 그냥 진짜 되는 거라 배라 버티. 근데 이거 안 되잖아요 이렇게 안 되잖아요. 매해 뭐야 매해이나 야 이거 이렇게 뭐만 그래. 그래서 뭐 야한테 뭐가 되나 이거 그러니까 나한테 이거는 얘기다. 뒤에라도 이 그림을 본 적이 있니? 내 루브타나로 내가 뛰어서 나오는 피는 자들과 참 좋아하시는 참 네, මේක ඇවිල්ලා මයිකල් ඇන්ජලෝ ඇඳපු මේ ලෝකේ මැවීමේ චිත්‍රය. 여러분 복음을 전하는데 මේ සුභාරංචි ප්‍රකාශ කරනවා කියන්නේ 손이 그렇게 핑계가 많고 수단 방법을 가리지 말고 전하는 왜 이렇게 핑계가 많아요? මේ අතර සුභාරංචි ප්‍රකාශ කරන්න ගියාම ඒකට නිදහස කරන්න ගොඩක් තියෙනවා අපේ වෙලාව නැහැ අනම්මනේ වගේ කියලා. ඒ දේවල් කතාවයි. 저는 택시 타고 집에 가다가도 택시 기사님이 정치 얘기하느라고 나한테 얘기할 복음을 전할 시간을 안 줬어요. මම ටැක්සි එකකට ගිහලා ගමනක් යනකොට ටැක්සියේ ගිල්ලු මහත්තයා එයා ඇවිල්ලා දේශපාලනික දේවල් අනම්මන කියලා ඒ නිසා මට සුභාරංචි කියන කිසි වෙලාවක් දුන්නේ නැහැ. 기사님 내가 내리긴 해야 되는데 제가 10,000원을 더 드릴 테니까 5분만 시간을 주시고 සුබස්සේ මම එයා ඒ පල්පල් වල ඉඳන් අන්තිමට මම ගිහින් ඒ මහත්තයා මම උඩට වහින්නත් ඕන. නමුත් මම ඔයාලට තව වැඩිපුර රුපියල් 10,000 දෙන්නම්. මට විනාඩි 5ක් දෙන්න කියලා. 택시 기사가 좋아했겠어요? 안 좋아했겠어요? දැන් එහෙම කිව්වම ඒ ටැක්සියේ රියදුරු මහත්තයා කැමති වෙයිද අකමැති වෙයිද?
저도 지금 중학교 때까지 교육을 잘 다녔어요. ඒ විදුලි මහත්තයා වගේ සුවාදේ මන්දුනේ ඊවර පස්සේ මම සාමාන්‍ය ඕලෙවල් වගේ වෙනකම් සර් කියන්නේ. 다시 내가 교육을 열심히 하겠다고 약속했어요. හරි මම ඒ දවස් පරිකාලේ ගියාට පස්සේ කියන්නේ මම ආයෙ පාරක් මම චර්ච් එකට යනවා ආයෙ චර්ච් එකට පටන් ගන්නවා කියලා මේක පොරොන්දුවක් ආමෙන් ආමෙන් 아멘 아멘. 아멘, 아멘. 저는 지금도 그 택시 기사가 신앙생활 하고 있는지 모르는지 몰라요. 지금 알고 있어요. ඇත්තටම මම යාගෙන සෝසි කරලා ඉන්නේ දැන් එයා ඒ ජීවිතේ ගත කරනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. 그러나 그것이 중요한 게 아니에요. නමුත් ඒක නෙමෙයි වැදගත්. 내가 내 복음을 전했느냐는 것이에요. මොකද වැදගත් වෙන්නේ මම ඇවිල්ලා මගේ සුභාරංචිය එයත් එක්ක බෙදාගත්තද කියන එක වැදගත්. 아멘. 아멘, 아멘. 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 할렐루야. 할렐루야. 이 사람이 믿든지 안 믿든지 복음을 받아들이든지 안 받아들이든지 우리는 전하는 거예요. එයා ඇවිල්ලා විශ්වාස කරත් නැතත් එයා පිළිගත්තත් නැතත් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ අයට සුභාරංචිය කියන එක කරන්න තියෙන්නේ. ආමෙන්. 아멘 아멘. 아멘, 아멘. 세 번째 친구들에게도 복음을 전할 수 있어요. ඒ වගේම තුන්වෙනියට යහළුවන්ට මිතුරන්ටත් ඔයාලගේ සුභාරංචිය කියන්න. 몰랐어요. ඒක අදාළව ක්‍රියාපොතේ 10:24 පරිදි අපි කියමු. 1 2 3 ඊට පසුවලා ඔහු ආයිසාරයට පැමිණියෝ. කොරනේලියස් නමකේ නෑදෑයන්ද දේශී මිත්‍රයන්ද බැලුවාගෙන ඔවුන්ගේ ඊට බලා සිටියේ. ආමෙන්. 가족들이나 친구들이나 내가 아는 모든 사람들 다 복음에서 여러분들이 복음을 전할 수 있어요. ඒ ආකාරයට වාරණ සුභාරංචිය වාරණේ ඔලියයට පුළුවන් ඒවත් වාරණේ හිතවත් දෙවිතුරන්ට පුළුවන්. අන්න ඒ වගේ අයට වාලා සුභාරංචිය ප්‍රකාශ කරනවා. 저희 첫째 며느리는 저한테 2과 그리고 1대1 2과를 전해 듣다가 붕붕 통곡했어요. 첫째 며느리, 첫 번째 며느리한테 2과를 전했는데 2과를 전하는 도중에 붕붕 울었어요. මගේ දෙවෙනි ලේලිය පළවෙනි ලේලියට මම මේ පික්චර් එකේ දෙවෙනි පරිච්ඡේදයේ යන්නේ ගියවට එයා අඳන්න ගත්ත වඳුරුවකින් අඳනවා. 저한테 이 카톡을 나중에 보내왔어요. 집에 간 다음에 카톡 메시지를 보내왔어요. ඊට පස්සේ දැන් ඒ විදිහට යාට සුභාරංචිය කියලා ගියා. ඊට පස්සේ යාලා ගෙදර ගියාට පස්සේ යා මට මේ මැසේජ් එකක් කළා. 아버지 저는 축복된 며느리 같아요. ආතේ මම ඇත්තටම ආශිර්වාදලත් මේ ලේලියක් කියලා යාලා කියන මැසේජ් එක. 아버님 같은 아버지 같은 사람이 시아버지 같은 너무 고민이다. ඉතින් ඇත්තටම ආශිර්වාද කරලා මම ඇත්තට වාසනාවන්ත ලේලියෙක්. මොකද හේතුව තාත්තා වගේ කෙනෙක් මගේ මේ මාමන් වෙලා ඉන්න එක ගොඩක් මට වාසනාවක් කියලා ඒ විදිහට යනවා. ඒදා ඒක අපිට ඉනාගේ මම ගෙඩේ මම ටිකක් එයා දාලා ඉවරයි. 요즘에 신앙생활 하는데 너무 힘들었습니다. ඒ අතේ වේදාසල ඇලවිල්ලේ ජීවිතය ගත කරන්නේ වඩා අමාරුයි මහන්සි. 교회만 왔다 갔다 했던 것 같아요. ඒ කියන්නේ එයා ඇවිල්ලා එයා ඇලවිල්ලේ ජීවිතය ගොඩක් අමාරුයි තෝ ගත කරලා තියෙන්නේ. නිකන් චර්ච් එකට එකක් එහා යනවා විතරයි කරලා තියෙන්නේ. 아버님이 전해준 그림을 통해서 예수님 앞에 가는 다리를 확실히 걷는 것 같아요. ඒ අතරම එයා මැසේජ් එක ගලා තියෙන්නේ තාත්තාගේ කිව්ව මේ වන්දුවත් කොස්වල මේ පික්චර් කොස්වල එක කර්ම කරගෙන මම ජීසස්වන්සේ දෙකට කියන ඒ පාලම හරියට එහා පැත්තේ පාලම එහා පැත්තට ගියා වගේ කියලා එයා ඉදිරියට 아멘 아멘. ආමෙන් ආමෙන් 아멘 아멘. ආමෙන් ආමෙන්. 여러분 복음을 전할 수 있을 때 전해야 됩니다. ඒ නිසා සුභාරංචිය කියන්න පුළුවන් වෙලාවට කියන්න. 내일은 아무도 몰라요. ඊට දවස ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. 내일은 난 몰라요. 하루하루 살아요. ඊට දවස ගැන මම දන්නේ නැහැ. දවසින් දවස ජීවත් වෙන්නේ. 여러분 우리는 오늘밖에 몰라요. ඇත්තටම අපි ඇවිල්ලා අද දවස ගැන විතරයි දවස් තමයි. 여러분 내일이 있을 것 같습니까? හෙට දවස තියෙයිද? 여러분 내일을 위해서 뭔가 계획하고 싶으세요? ඔයාලා හෙට දවස ගැන ඔයාලා සැලසුම් කරලා තියෙනවද? 여러분 오늘을 잘
살되 오늘을 천국을 경험하면서 사세요. නිසා අද දවස හොඳට ජීවත් වෙන්න. අද දවසේ ස්වර්ග රාජ්‍ය භුක්ති විඳින්මින් ජීවත් වෙන්න. ආමේන්. 천국을 죽어서만 가려고 하지 말고 ස්වර්ග රාජ්‍යයට මැරිලා විතරක් ගිහින් මැරෙන වශයෙන් යන්න දන්නේ නැතුව 지금 천국을 누리시자고요. දැන් මේ මොහොතේ ජීවත් වෙන කාලේ අපි ස්වර්ග රාජ්‍ය භුක්ති විඳිමු. ආමේන් ආමේන්. ආමේන් ආමේන්. Thank you so much. ආමේන් ආමේන්. 와, 네 번째 도시. හතරවෙනි අපි හතරවෙනිට මොකද කරන්න ඕන? අපි නගරයට සුභාරංචිය කියන්නේ. මේ සුභාරංචිය 요금 කියන්නේ ගලාගෙන යනවා. 사장님 주부죠. 요금 사장님. අපි යෝහන් සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදයේ ඉන්නේ 1 2 3 මාර්ගල සියල්ල උන්වහන්සේ මට ඊසේ යයි සාක්ෂි දුන් ඉස්රේලයේ වදන නිසා ඒ නුවර සමාරියන්ගේ බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තෝය. 아멘. 아멘, 아멘. 아멘, 아멘. 이 요한복음 4장에 나오는 수가시티, 수가성, 성이라고 해 있는데 아마 시티일 수도 있겠죠. 그 수가시티에 이 여인이 살고 있었어요. මෙන්න මේ සමාරය කියන මේ නගරේ තමයි මේ ස්ත්‍රිය ජීවත් වුනේ. 결론적으로 말하자면 이 여인 때문에 예수님을 만나서 생수를 받아 누린 여인 때문에 그 도시가 복음화되고 있습니다. යේසුස්වහන්සේ මුණගැසලා යේසුස්වහන්සේ ඩලේ දීලා යේසුස්වහන්සේගේ ජීවනයේ ජලය ලබා ගත්තා වූ මේ කාන්තාව කර්ණ කොටගෙන අන්න ඒ සමාරයේ කියන ඒ නගරයම ගල ඇදහිල්ලට ආවා. 읽겠습니다. සමාරය නබන්න කැමතියි. 이 여인은 어떤 사람이었습니까? මෙන්න මේ සමාරයේ මේ කාන්තාව මොන වගේ කෙනෙක්ද කිව්වේ? 남편이 5시나 මෙහාට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පස් දෙනෙක් ඉන්නවා. 지금 남편이 어딘지 몰라 별로지 몰라요. 지금 남편도 정확히 몰라요. දැන් එයාට දැන් ඉන්න ස්වාමීන් වහන්සේ කවුද කියලා එයාවත් දන්නේ නැහැ. 그런데 그 여인을 통해서 도시가 복음화됐다고 한다면 저 여러분들은 어떤 역할을 할 수 있어요? අනේ ඉතින් ඇත්තටම මේ වගේ ස්වාමීන් කාර්යද ඉන්න මේ කාන්තාව කඩන කොටගෙන මේ නගරයේ සුභාරංචි කරන්නේ වුණා නම් දේශපාලනික ඇදිල්ලට පැමිණියා නම් 할렐루야! කඩන කොටගෙන මොන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. 할렐루야! 할렐루야! ආමේන්. 그림 1대1 30번 전하면 내복음이 됩니다. මේ පික්චර් ගොස්පල් 1 to 1 මේ ගාවිලා මේ විශ්වතාවක් සුභාරංචි කිව්වොත් මේ සුභාරංචි මගේ දෙයක් බවට පත් වෙනවා. 아멘, 아멘. 그림 1대1 50번 전하면 감동이 옵니다. ඒ වගේම 50වතාවක් ප්‍රකාශ කරාම ඒ පෙළඹවීම මඟ පෙන්වීම වෙනවා. 아멘, 아멘. 그림 1대1 100번 전하면 능력이 생깁니다. මේ සුභාරංචිය මේක 100 වතාවක් බෙදාගත්තාම බලය පැමිණෙනවා. 아멘, 아멘. ආමේන්. 그런데 정말 사모하는 사람에게는 어떤 일이 일어나는 줄 아세요? ඒ වගේම ආසාවෙන් බලාපොරොත්තු වෙන අයට මොනවද 제가 සිද්ධ 우리 වෙන්නේ? 교회는 그림 1대1 30번 전하니까 내복음도 되고 감동도 되고 능력이 와버렸어요. ආමේන්. මේක ඉතාමත් ආසාවෙන් බලාපොරොත්තු වෙන අයට මොකද සිද්ධ වෙන්නේ? මගේ මේ ගොස්පල් එක 20වතාවක් බෙදාගත්තාම ඒක මගේ සුභාරංචිය බවටපත් වෙලා ඒ සුද්ධාත්මයන්ගේ පෙළවීම වලදීලා ඒ වගේම ආත්මනාසකේ බලයක් ලබා දෙන 20වතාවක් ප්‍රකාශ කරා. ආමේන්. 아멘, 아멘. 제일 중요한 건 내복음이 일어난다. ඒ ඉතාමත් වැදගත් කාරණාව කරන්න කියලා කියනවා. මේක මගේ සුභාරංචිය බවටපත් වෙනවා. 뚜뚜룩 푸국 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 나오는 거예요. ඒ නිසා මේ අයිලයිනරේ මොකක්ද වෙන්නේ? 첫 번째 국민들, 유대인들 로마서 10장 1절 ඊළඟට පස්වෙනි එකට ඇවිල්ලා ජනතාව ඒක යුදෙව්වරුන්ට ජනතාවට සුභාරංචිය කියනවා. ඒකට අදාළ ලෝකයේ 6 එකක් බලමු. 1 2 3 අවුරුද්දේ ඔවුන් සමාගයේ සිටේ ආශාවත් දෙවියන් වහන්සේට කරන මනෝලාව වුණා නම් ඔවුන් ගැලවෙන පිණිසය. ආමේන්. 아멘 아멘. 저희 대한민국은 일본의 통치를 받았어요. අපේ මේ කොරියාව ඇවිල්ලා ජපානයේ පහළු විදිහට ජපානයේ බලයෙන් ගත්තා. 스리랑카만큼은 아니지만 31년 정도 비교적 짧은 시간에 통치를 받았어요. ඒ අතරේ ඒ ලංකාව තරම් ඉතර දීර්ඝ කාලයක් යටත් තිබෙන්නේ 그리고 22ක් විතර යටත් 얼마 지나지 않아서 1950년대에 들어서 6.25 전쟁이 일어났어요. 네, 6.25 전쟁이 일어났어요. ඒවල ඒ කාලේ වගේ ඒවල ලෝක යුද්ධය. 온 나라가 잿더미가 되고
남과 북이 다 갈라졌어요. ඒ යුද්ධයත් එක්ක ඊට පස්සේ හැම රටේ හැම ප්‍රදේශයකම යුද්ධයක් වුණා. ඊට පස්සේ අවසානයේ මොකක්ද උනේ? ඒ කොරියාව කියන රට දෙකට බෙදුණා. උතුර සහ දකුණු විදිහට ඒ යුද්ධයෙන් පස්සේ අවසානයේ දෙකට බෙදුණා. 그때 전 세계 사람들은 이제 대한민국은 끝났다. 소재 회복되지 못한다. 근데 다 예측했어요. ලෝකයේ ඉන්න හැම මිනිසෙක්ම හැම රටකම හැම මිනිස්සුම ඉන්නවාද? දැන් ඉතින් කොරියාව කියන්නේ ඉවරයි. රටක් දෙකට වුණා කියලා කියන්නේ කොරියාවෙදි ඉවරයි තමයි හිතනවා. 그러나 일제가 통치하기 전에 30, 40년 전에 우리나라에 복음을 전한 선교사님들이 있었어요. ජපානයේ රට අල්ලගන්න අවුරුදු 30කට ඉඳන කාලේ මේ පිටරට වලින් ආපු මිෂනරිවරු කොරියාවේ ඉඳලා. 그분들이 전해준 복음 때문에 대한민국은 다시 살아났어요. ඒ අය ප්‍රකාශ කරපු ඒ අයගේ සුභාරංචිය කර්ම කොටගෙන ඒ සුභාරංචිය කලා යාම කර්ම කොටගෙන නැවතත් කොරියාවේ ආයෙත් 어떤 책에 보니까 심지어 일본 사람들에게도 복음을 전했어요. සමහරක් පොත්වල දැකලා තියෙනවා ඒ ඇවිල්ලා ඒ මිෂනරිවරුන්ගෙන් ආපු ඒ සුභාරංචිය ඒ කොරියන් ජාතිකයන් විතරක් නෙවෙයි ඒ ජපානයේ ඉන්න අයටත් සුභාරංචිය කියලා තියෙනවා. 그래서 어떻게 알게 됐냐면 일본 사람이 그 일본 사람이 책을 썼는데 그 책에다가 조선인 직업이고 결제하지 안 하고 있는 조선인에게 예수를 보여줬다. ඒ එක්තරා ජපාන් ජාතිකයෙක් තමයි මේ ලියලා තියෙන පොත ලියලා තියෙනවා. ඒ කොරියාවේ ඇවිල්ලා ඇත්තට උසස් තරමකට ගෙන්නේ මා පොඩි මිනිස් කොරියන් පොඩි මිනිස්සෙක්ගේ මෙන්න මේ සුභාරංචිය මම ඇසුවා කියලා එයා ඒ ජපාන් ජාතිකයා තමයි මේ පොතට ලියලා තියෙනවා. 복음의 능력은 원수들에게도 복음을 전할 수 있는 මේ සුභාරංචියේ බලය කියන්නේ කොයි වගේද කියලා කියනවා අපේ හතුරන්ටත් අපිට සුභාරංචිය කියන්නේ. 아멘, 아멘. ආමෙන්. 성경에 왜 원수도 사랑하라고 ඒ 말씀하셨잖아요. නිසාම දේශාංශ කියන වචනේ කියනවා සතුරාටත් ප්‍රේම කරන්න කියලා. 그런데 왜 가까이 있는 사람도 우리가 사랑하지 못하죠? නමුත් සතුරාටත් ප්‍රේම කරන්න කියලා තියෙනවා. නමුත් අපේ ළඟින් ඉන්න අපි ආදරය කරන අයටවත් අපි ප්‍රේම කරන්න නැතුව ඉන්නවා නේද? හරියට සුභාරංචිය කියන්නේ ප්‍රේම කරන්න දෙන්නේ. 여러분 우리가 정말 사랑하는 거는 복음을 전해주는 것이 가장 베스트 사랑. අපි කෙනෙක්ට ප්‍රේම කරනවා නම් කෙනෙක්ට ආදරය කරනවා නම් අපි යාට ක්‍රිස්තු විදිහට ආදරය කරන්න මොකද? අපි යාට සුභාරංචිය කියන්නේ තමයි අපි යාට උපරිම ආදරය කරනවා කියන එක. 오늘날 우리 대한민국이 세계고 7위 국가 선종이 됐다고 하는 것은 결국은 하나님의 은혜였습니다. ඒ ඇත්තටම දැන් කොරියාව ඇවිල්ලා සංවර්ධිත දරුවන් රටවල් අතර 7 වෙනි ස්ථානයට ඇවිල්ලා තින්නේ. ඇත්තටම ඒ දුකක් නිසාද කියලා කියනවා නම් දෙවියන්වහන්සේගේ කරුණාව නිසා වෙනවා. 아멘. 나라의 면적에 비해서 전 세계에서 가장 많은 십자가, 가장 많은 교회가 있는 나라가 대한민국입니다. ඒ වගේම ලෝකෙම බැලුවොත් එහෙම වැඩියෙන්ම කුරුස වැඩියෙන්ම චර්චස් තියෙන රටේ වරමත්ලා තියෙන්නේ කොරියාවේ. 정말 소망합니다. බලාපොරොත්තු වෙනවා. 여러분의 나라에 얼마나 십자가가 세우기를 기도했습니다. මම ආරාධනා කරනවා ලංකාවේ හැම ගම්මානයකම ඒ කුරුස ලකුණ දකින්න හැකියාව ලැබේවා. 아멘, 아멘. 저는 이 계단을 오르고 내릴 때마다 손을 들고 기도해요. මම මේ පරිපේ නගින වයින් හැම වෙලේම මම අත දික් කරලා යාඥා කරනවා. 주여 여기 불상이 있는 자리가 교회가 될 수 있으면 너무 좋겠어요. මේ ඉස්සරහා තියෙන මේ රූපවාගයක් තියෙනවා ඒක නැතිලා ඒ ස්ථානේ කුරුස ලකුණ 내가 이 불상이 있는 자리들이 교회로 바뀌어지게 하여 주옵소서. හාලෙලුයා ස්වාමීනි අර වැදුන තියෙන ස්ථානේ ඒ වෙනුවට සභාවක් බිහි වේවා කියලා. 아멘, 아멘. 제가 3박 4일 동안 기도하고 있어요. මම දවස් 4ක් පුරාවට මේ විදිහේ යාඥා කරමින් ඉන්නවා. 아멘, 아멘. ආමෙන් ආමෙන් ආමෙන්. 어젯밤에도 20분 뛰면서 기도하고 මම 있었어요. ඊයේ දවසෙත් මම පැය විනාඩි 20ක් විතර ඊයේ රාත්‍රියේ දිනුවා ඒ වෙලාවෙත් මම යාඥා කරා. 손을 들어서 මම 기도했어요. අත දිග කරලා යාඥා 주여 කරා. 이 나라를 살려주옵소서. ස්වාමීනි මේ රට ජීවනට ගේන්න කියලා යාඥා කරා. 오직 복음으로 살려주세요. සුභාරංචියේ තුල ජීවනට ගේන්න කියලා යාඥා කරා. 아멘. ආමෙන් 아멘. ආමෙන්. 여섯 번째 사마리아 땅까지 복음이 전해요. ඊළඟට සමාරියාවේ ප්‍රදේශ දක්වා සුභාරංචිය. 사도행전 1장 8절 말씀.
අපි ක්‍රියාපදයේ එකේ යට බලමු ක්‍රියාපදයේ එකේ යට පොදුලා කියමු 1 2 3 නමුත් සුද්ධාත්ම මහන්සිය නුඹලා කෙරෙහි දෙවෙනි කල නුඹලා බලය අසවය දෙවිට නුඹලා එරසුලෙයිද මුල්දෙයිද සමානයේද ඔලේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරය වන්නා වියයි කීසේක 아멘, 아멘, 아멘. 오직 성령이 임하시면 මේ ආත්ම වහන්සේ දෙවිනියාම 그러니 여러분 저 여러분은 핑계대면 안 돼요. ඔබත් නිකන් නිදාන කාරණා කියලා හරියන්නේ නැහැ. 아 저는 학력이 짧아요. 초등학교밖에 못 나왔어요. මාගේ දැනුම මදි මම මේ ආ. ඕලෙවල් ඉවරයි කරලාදී 아 저는 키가 작아요. 그냥 사람 앞에 설 수가 없어요. මාගේ මම හරි කොටයි මට මිනිස්සු ඉස්සරහා හිට ගන්න බෑ. 아 난 너무너무 부족해 내성적이에요. මම ගොඩක් මම හරි දුර්වලයි මට ඉතින් හැකියාව නැහැ. 성령이 임하시면 ආත්ම වහන්සේ දෙවිනිය. 성령이 임하시면 ආත්ම වහන්සේ දෙවිනිය. 아무것도 문제가 안 돼요. කිසි ආයෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. 아멘 아멘. ආමෙන් ආමෙන්. 여러분에게 성령이 임하시면 여러분의 모든 연약한 모습을 감춰주시고 치유해 주시고 ආමෙන්. ආත්ම වහන්සේ දෙවිනියම ඔයාගේ දුර්වලතෙන් අඩුපාඩුකම් උන්වහන්සේ පුරවනවා. ආමෙන්. 아멘 아멘. ආමෙන්. 그렇기 때문에 여러분들이 성령을 의지하고 복음을 전하는 게 이루어지기 바랍니다. මම ප්‍රාර්ථනා කරන නිසා සුද්ධාත්ම වහන්සේ මත මොකට ගැබෙමින් සුභාරංචි අනිත්‍යයට ප්‍රකාශ කරන අයවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආමෙන්. 저에게 성령이 임하시자 그 무엇도 그 어떤 것도 두려워하지 않기 시작했습니다. ඉතින් මමත් ඇවිල්ලා ආත්ම වහන්සේ පැමිණියාම මේ කිසිම දෙයකට බය නැතුව මේ වැඩ කරන්න පටන් ගන්නවා. 그 어떤 사람이 저를 평강하고 공격해도 කවුරු හරි ගමන්නේ මට ඇවිල්ලා ඒකෙන් අත්දේ දාලා මට ප්‍රමාණි මට බලපෑම් කරන්න ආවත් no problem මම ඉස්සරහට 아무리 겉으로 보시면 බය නැතුව සිට ගන්න විතරයි තියෙන්නේ. ආමෙන්. 아멘 아멘 여러분 그렇게 될 걸 믿으시기 바랍니다. මම මේ කියනවා ඒ වගේ වෙන්න පුළුවන් කියන එක විශ්වාස කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. 아멘 믿으시면 아멘 ඒක විශ්වාස කරලා ආමෙන් කියන්න. 아멘 아멘 손들고 아멘 කොහොමද ආමෙන් 아멘. ආමෙන්. 이건 제가 성삼철 목사님한테 배우고 මේ දේවල් ඔක්කොම අපගේ අර ප්‍රධාන දේවදාසකෙන් ඉගෙනගත්ත දේවල් තමයි මම මේ කියලාදී. ආමෙන් ආමෙන්. 아멘 아멘. 일곱 번째 땅 끝에 모든 족속에도 복음이 ඒ වගේම පොළවේ සීමාන්තය දක්වා සියලු ජාති පොළවේ සීමාන්තය දක්වා සියලු ජාතිට අපි සුභාරංචි කියන්නේ. 마태복음 18장 29절에서 29절. මතේ සුවිශේෂයේ 28 네, 19절 20절. 19 20 මේක පොඩ්ඩක් කියන්න. මගේ පොඩ්ඩක් දෙල්ල ගන්න හරි. මතේ සුවිශේෂයේ 28 19 20 කියන මතේ 28 아멘 아멘. ආමෙන්. 자, 이 말씀을 여러분이 오해하지 않게 되기를 바랍니다. මෙන්න මේ වචනේ ඔයගොල්ලෝ වැරදිට තේරුම් ගන්න එපා කියලා මම ඉස්සෙල්ලා ඉල්ලනවා. 땅 끝까지 세계 곳곳에 가서 복음을 전하는 것도 중요해요. මේ ලෝකයේ කෙලවර දක්වා ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කරන එක වැදගත්. 그러나 그 전에 내가 복음화되는 것이 훨씬 더 중요해요. ඒ නිසා ලෝකයේ කෙලවරට ගිහිල්ලා සුභාරංචිය කියන්න කලින් තමන් සුභාරංචියක් බවට පත් වෙන එක ඉතින් වැදගත්. 여러분 내가 복음화된 것은 그게 땅 끝이에요. ඇත්තටම මම මාතුල සුභාරංචිය ඇතිවෙනවා කියලා කියන්නේ ඒක තමයි ලෝකයේ සීමාන්තය කෙලවර දක්වා සුභාරංචිය කියන්නේ මාතුල සුභාරංචි කරන ඇති වෙන එක. 사모님 제 원래 시간표는 15분 남았는데요. 제가 끝낼게요. 5분 안에 끝낼게요. 준비해 주세요. 그리고 여러분 땅끝은 저 멀리 있는 곳이 땅 끝이 아니에요. පොළොවේ සීමාන්තයක පොළොවේ කෙලවර කියලා කිව්වොත් අර ඈත තියෙන කෙලවර නෙමෙයි කෙලවර. හොඳ? 여러분 지구 한 바퀴를 한 바퀴 돌아오면 어디로 오죠? අපි ඇවිල්ලා ලෝකේ වටේ දිගේ වටේ දුර ඔය ආයෙත් මොකටද 세계로 제자리로 와요. ආයෙත් මොක වටේ කියන ආයෙත් මෙතන වෙයි. 아멘. ආමෙන්. 그래서 여러분 저와 여러분 시작이기도 하고 끝인 거예요. ඒ නිසා
ආරම්භ කියලා කියන්නේ මම අවසානය කියන්නේ තමන්ම තමයි නේ. 여러분 하나님은 알파와 오메가를 주장하시는 분이세요. 처음과 끝을 주장하는 분이세요. යනාංශය කියලා කියන්නේ ඇල්ෆා ඔමේගා ආරම්භය අවසානය දෙකම දෙවියන් වහන්සේ. 한국 교회가 전 세계를 섬기면서 복을 받은 것처럼 දැන් කොරියා දේශයේ ඇවිල්ලා සියලු ජාති ලෝකයේ හැම ජාතියින්ම උත්තරම ගිහිල්ලා සුභාරත්‍ය කියලා ඒදී ආශිර්වාද ලබලා දිනවා. 사랑하는 우리 스리랑카의 여러분을 보내서 스리랑카가 부활되고 스리랑카가 복음의 나라가 되어지는 간절히 기도합니다. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා කන්දකොටගෙන ලංකාව සුභාරත්‍යකරණය බවට පත් වේවා. 아멘 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 할렐루야. 하나님 앞에 영광의 박수 올려드리겠습니다. 여러분 절대로 포기하지 마세요. 끝까지 가세요. 예수님이 나오셔야 됩니다. 저는 지금 목회한 지가 이제 20년, 26년 차인데요. 한 10년 전에 저희 교회에 큰 어려움이 있었어요. 교회를 이전했는데 한 반절 넘는 성도들이 갑자기 무슨 일인지 갑자기 이상한 일이 일어난 거예요. 또 어떤 장로님 비슷한 그 장로들 그런 분한테 어떻게 잘못 이렇게 유혹이 됐는지 어쨌든 교회가 문제가 발생해서 네. 성도들이 한 반절이 나가요. සභාවෙන් භාගයක් විතරම සභාවේ යන්නේ. 너무 힘들었어요. ඒ කාලේ මම ඇත්තට ගොඩාක් අමාරුයි. 아니 제가 이렇게 열심히 하나님을 위해서 일을 했는데 왜 이렇게 교회를 다 팔아먹으시는 거예요? මම දේවනාංශයේ විදසා රාජ්‍ය විදසා ඒ විදිහට වේසමාංශල වැඩ කරා. 아. මේ ලෝක තත්ත්වයට බුදුරට ඒ කියලා මට හිතනවා. 할아버지 때부터 아버지 전까지 충성했는데 아니 이런 교회를 어렵게 하면 어떻게 됩니까? මගේ සීයා ඒ වගේ පරම්පරා තුනක් කියලා කිව්වා. තාත්තලා ඒ වගේ ඒ විදිහටම මේ දේවගතිය විදිහට පිළිවිද සේවය කරනවා. මේ වගේ තත්ත්වයක් උදාවුනේ කොහොමද කියලා. 하나님은 막 되들었어요. එනහන්සම කතා කරන්නේ 그럴 수가 있으니까 ස්වාමීනි ඒ වගේ වෙන්න පුළුවන්ද කියලා මම ඉක්මනට අහනවා. 제가 힘이 빠져가지고 저기 딱 앉아 있는데 ඊට පස්සේ මම ඒව ඒව කරලා මම අස්තිය නැතිලා එහෙම ඉඳන් ඉන්නකොට 조언 다 했어? 다 했니? ඊට පස්සේ ඔබ ඊළ ඉවරද ඔක්කොම ඉවරද ඔබ වැඩේ ඉවරද කියලා. 그래 다 했어요 왜요? මම කිව්වා ඉවර කරා ඊළ ඉවරයි ඇයි කියලා. 하나님이 이렇게 말씀하시죠. ඊට පස්සේ දේවනාංශ වල කිව්වා. 종아 ඒ කොහොම 종아 너는 나만 예배할 수 있겠어? ඔබට මට විතරක් නමස්කාර කරන්න පුළුවන්ද? 너 성도들 없어도 사람들 보이지 않아도 1대1로 나만 예배할 수 있겠어? ඔබට පුළුවන්ද? රිලිවන්ත කිසි කෙනෙක් නැතුව කිසි කෙනෙක් නැති වුණත් කමක් නැහැ. ඔබයි මායි විතරක් ඉන්න ස්ථානේ මට නමස්කාර කරන්න පුළුවන්ද කියලා දැන් අසුවයි. 나는 너를 원해. මට අවශ්‍ය ඔබව. 나는 너를 필요해. මට අවශ්‍ය ඔබ විතරයි. 네가 나한테 예배해. ඔබ මට නමස්කාර කරපන්. 성도들이 몇 명 떠났다고 그렇게 할 거 없어. රිලිවන්ත කීප දෙනෙක් නැති වුණා කියලා කෑ ගහන්න එපා. 너 지금 교회 문 닫아도 괜찮아. මේ සභාවේ දොරටු වැහුණත් කමක් 너는 නැහැ. 나만 예배해. ඔබයි මම විතරක් අපි නමස්කාර 나는 කරනවා. 너와 1대1로 예배받고 싶어. ඔබ කැමති වන් ටු වන් ඔබත් එක්ක නමස්කාරය කරන්න කැමතියි. 힘들어하지 말고 여러분들이 어떤 상황에서 주님을 1대1로 예배하라. 천국에서 만나게 되기를 간절히 소원합니다. ඒ ආකාරයට මොන ප්‍රශ්නයක් ආවත් සැලෙන්න එපා. දේවනාංශෙත් එක්ක වන් ටු වන් මේ විදිහට නමස්කාර කරමින් අවසානයේ ස්වර්ග රාජ්‍යයේදී හමු වෙන අය බවට 아멘 아멘 할렐루야.